ඇස්ට්‍රොලොජි කැන්ඩි YouTube නාලිකාව ඔබ සාදරයෙන් පිළිගන්නවා. 2025 මැයි මාසයේ ධනු ලග්නයට කෙසේද බලමු. ලග්නාධිපති ගුරු 6 වන භාවයේ සිටීම නිසා ධනු ලග්න ඔබේ පෞද්ගලික දියුණුවට අදාළ කවර කටයුත්තකට වුවද යහපතක් සිදු වෙයි. බලාපොරොත්තු පැතුම් ඉටු වෙයි. ප්‍රීතිය ඇති කරයි. රැකියා කටයුතු දියුණු වීමට හෝ වඩා හොඳ ඉඩ ප්‍රස්ථා සහිතව නව වැඩ කරන අයගේ අනුග්‍රහය නිසා ඔබේ යහපත් තත්ත්වයකට පත්වනු ඇත. සුවතාවයට ජීව ශක්තියට උද්‍යෝගය සඳහා විශිෂ්ට කාලයකි. සතුටුදායක ආරංචි අසන්නට ලැබෙයි. රැකියාවලට යාමට ලිපි හෝ කැඳවීම් සිදු කරයි. මිල මුදල් හා වස්තු ලාභ ලැබෙන කාලයකි. මවගෙන් උපකාරද ලැබේ. සිතේ ප්‍රීතිය වාසනාව ඇති වෙයි. ප්‍රීතිමත් ගමන් යෙදෙයි. කෑම්බීම් ඇඳුම් පැළඳුම් ආදීන් සිතේ සතුට ඇති කරයි. රැකී රක්ෂා කටයුතු පහසුවද කරදර අඩු වීමද උසස් වීමටද නියමයකි. කරගෙන ආපු කටයුතු දියුණු වෙයි. තම බලය වැඩි වෙයි. දේපොළ වලින් ලාභ ඇති කරයි. පවුලේ වාසනාවන්ත මාසයකි. ශරීර සනීපයද යහපත් වෙයි. මවට සැපවත් වෙයි. බොරු චෝදනාවලට අසුවන්නට පුළුවන් නිසා පරිස්සම් වන්න. දුක් කරදර වලින් නිදහස් වීමට ආධාර උපකාර ලැබෙයි. සිතේ සමාදානයේ සතුට ඇති කරයි. ඔබේ තත්ත්වය උසස් වෙයි. වැඩ කටයුතු දියුණු වෙයි. රැකී රක්ෂා තනතුරට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන කාලයකි. අසනීපයෙන් සිටින අයෙකුගේ නම් නිරෝගීකමද ලැබේ. ප්‍රීතිමත් මාසයක් වන්නේය. අලුත් බඩු භාණ්ඩ මිලයට ගැනීමට ඉඩ තිබේ. රජයෙන් හෝ ඔබ කටයුතු කරන තැන ස්වාමියාගෙන් සැලකිලි ගෞරව ලැබේ. උසස් අයගෙන් වාසනාවන්තයන්ගෙන් ගරු සැලකිලි ලැබෙන කාලයකි. පඩිය වැඩි වෙයි. මෙවැනි දේවල්ද සිදුවන්නට පුළුවන් නිසා පරිස්සම් වන්න. ශරීරයට අනතුරු හෝ අර්ශස් ආබාධ ගතියක් හෝ උෂ්ටයෙන් හටගන්නා රෝග ඇති කරයි. ආරවුල් වලට අසු විය හැකිය. පදිංචිය වෙනස් කරයි. ධනහානියකට ඉඩ තිබේ. පරිස්සම් වන්න. කොහොමත් ධනු ලග්න ඔබ ප්‍රවේශම් සහිත කටයුතු කරගන්න. උණ තුවාල ලේ හිඟවීම ලේ විෂයීම ඇති කරයි. ධනු ලග්න ඔබේ ජන්ම පත්‍රයේ සඳුරේවත් චන්ද්‍රයා 4 වන හෝ 9 වන භාවයක සිටින අයට අපල ඇති කරන නිසා පරිස්සම් වන්න. ඒ අතරම ඔබේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙන්න ආශිර්වාද කරන අතර ඔබට තෙරුවන් සරණයි.